හෙලෝ ප්‍රීපයි සෙට් එක ඔන්න ඉතින් අදත් වෙනද වගේම ප්‍රීපයි ගහන කොල්ලො කෙල්ල වෙන සුපිරිම සුපිරිය අප්කමින් ඉවෙන්ට් වීඩියෝ එකක් ගෙනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලුවොත් ඔයාලට සොම්බි සමුරා ඉවෙන්ට් එක අලුතෙන් එන ලොබි ඇනිමේෂන් එක ඇතුළු තවත් ඉවෙන්ට් ගොඩක් එන හරිම දවස් දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මුලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න bell icon එකත් all කරලා තියාගන්න. එහෙනම් අපි යම් වීඩියෝ එකට මොන වගේ ඉවෙන්ට් ඉස්සරහට එන්න තියෙන්නේ කියලා බලන්න. හරි මචන්ලා ඉතින් ඉවෙන්ට් පැත්තට යනකොට ඔන්න ඉස්සල්ලාම එන්න තියෙනවා ගොඩක් අය ආස කරන මොකෝ ස්ටෝ එක. ඔන්න ඉතින් මොකෝ ස්ටෝ එකට මේ පාර ඇඩ් වෙන්න තියෙන්නේ මෙන්න මේ වගේ ෆිස් ස්කින් දෙකක්. ඔන්න ඉතින් ෆිස් එකක් නැති අයට ඔන්න මේ දෙකෙන් එකක් ගන්න පුළුවන් අනිවාර්යෙන්. මේක එනවා කියලා තියෙන්නේ ජූලි 22ත් 28ත් අතර තමයි එනවා කියලා තියෙන්නේ. ඉතින් මේ දෙකෙන් ෆිස් එකක් ගන්න කවුරු හරි බලාගෙන ඉන්නවා නම් ඔන්න ඩයමන්ඩ් 1500ක් විතර රෙඩි කරන්න කියලා මතක් කරනවා. හරි කොල්ලනේ. ඊට පස්සේ ඔන්න අපිට එන්න තියෙනවා টොප් අප් බෝනස් ඉවෙන්ට් එකක්. ඉතින් මෙන්න මේ වගේ টොප් අප් ඉවෙන්ට් බෝනස් එකක් තමයි අපිට ඊළඟට එන්න තියෙන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එකේ ඩයමන්ඩ් 100ක් টොප් අප් කරත් ඔයාලා ඩයමන්ඩ් 100ක් ආපහු බෝනස් විදිහට හම්බ වෙනවා. 200ක් টොප් අප් කරොත් 200ක් හම්බ වෙනවා. ඒ විදිහට ඩයමන්ඩ් 1000ක් টොප් අප් කරොත් ඔයාලට ඉතින් ඩයමන්ඩ් 2000ක්ම ගන්න පුළුවන්. මේ টොප් අප් ඉවෙන්ට් එක එනවා කියලා තියෙන්නේ අගෝස්තු මාසේ තමයි එනවා කියලා තියෙන්නේ. ඉතින් ඒකට රෙඩි වෙලා ඉන්න කියලා ඔන්න මතක් කරනවා. ඔන්න ඊළඟට කියන්න යන්නේ ඔයාලා ගොඩක් ආස කරන සොම්බි සමුරායි බණ්ඩල් එක ගැන. ඉතින් සොම්බි සමුරායි බණ්ඩල් එක එනවා කියලා තියෙන්නේ මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකකට. මේකත් එක්ක මෙන්න මේ වගේ ඉමෝට් එකකුයි තව බැක්පැක් එකකුයි වෝල් ස්කින් එකකුයි ඇඩ් වෙනවා කියලා තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ වගේ සුපිරියටම ඩිසයින් කරපු තවත් බණ්ඩල් එකක් එනවා. ඉතින් ඒකත් මාරම ගතියක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එක එනවා කියලා තියෙන්නේ ඔක්තෝබර් මාසෙ. ඉතින් ඔක්තෝබර් මාසෙට තව ගොඩක් දවස් තියෙනවා. ඔන්න ඩයමන්ඩ් ටික රෙඩි කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඊළඟට ඔන්න ඔයාලා ගොඩක් ආස කරන මෙන්න මේ බණ්ඩල් එක එනවා කියලා තියෙනවා ආපහු. ඒත් එක්කම මේකේ ෆීමේල් බණ්ඩල් දෙකකුත් ඇඩ් වෙනවා. මෙන්න මේ විදිහේ ෆීමේල් බණ්ඩල් එක ඔයාලා දන්න ඇති. මේ බණ්ඩල් එක ගන්න ගොඩක් අය ඉතින් ගොඩක් කොල්ල ආස කරන මේකේ කොන්නෙට තමයි මේක එනවා කියලා තියෙන්නේ අගෝස්තු මාසේ. හරියටම කන්ෆර්ම් ඩේට් එකක් ආවම මම කියන්නම්. ඒත් එක්කම මේකේ සෙකන්ඩ් ප්‍රයිස් බණ්ඩල් එක උත් වෙනවා කියලා තියෙනවා මේ නිල් පාට. ඉතින් මචං ඊළඟට කියන්න යන්න ඔන්න ගොඩක් අය ආස කරන ගන් ස්කින් එකක් ගැන. ඒ මොකක්ද කිව්වොත් පෝකර් MB40 සෙට් එක ඔන්න අපිට එනවා කියලා තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එකත් එනවා කියලා තියෙන්නේ මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකකට. මේ ඉවෙන්ට් එකට ඉතින් පෝකර් ගන් සෙට් එකම අපිට එනවා කියලා තියෙනවා. මෙන්න මේ වගේ තමයි ඉතින් යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එක ඩිසයින් වෙලා තියෙන්නේ. මේ ගන් සෙට් එකත් ඉතින් අපේ සර්වර් එකට ළඟදීම එනවා කියලා තියෙනවා. හරියටම කන්ෆර්ම් ඩේට් එකක් ආපු ගමන් මම ඔයාලට වීඩියෝ එකකින් ගේන්නම්. එතකන් ඩයමන්ඩ් ටික රෙඩි කරාගෙන ඉන්න මෙන්න මේ පෝකර් ගන් සෙට් එකත් ගන්න. ඉතින් ඊළඟට අපිට එන්න තියෙනවා අලුත් ලොබි ඇනිමේෂන් එකක්. මේක ඩිසයින් කරලා තියෙන්නේ ඉතින් මෙන්න මේ විදිහට. ඉතින් ඒක නම් සුපිරිම ලොබි ඇනිමේෂන් එකක්. කලින් ඇවිල්ලා නැති විදිහට සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ ලොබි ඇනිමේෂන් එක එන්න තියෙන්නේ මෙන්න මේ වගේ සුපිරියටම ඩිසයින් කරපු ෆේඩඩ් ෆීල් ඉවෙන්ට් එකකට. ඉතින් මේක ගන්න නම් ඩයමන්ඩ් 1500ක්වත් යන ඔයාලට. ඉතින් මේ ලොබි ඇනිමේෂන් එක අගෝස්තු 10 වෙනිදා තමයි අපේ සර්වර් එකට එනවා කියලා තියෙන්නේ. ඉතින් ඒක ගන්න ඩයමන්ඩ් ටික රෙඩි කරගන්න. ඉතින් ඒත් එක්කම මං කලින් වීඩියෝ එකේ දාපු විදිහට අපිට බනී බණ්ඩල් එක හරියටම ජූලි 11 වෙනිදා එනවා කියලා තියෙනවා. හැබැයි ඒකේ එක්ස්චේන්ජ් ස්ටෝ එක පැත්තට ගියොත් මෙන්න මේ විදිහට තමයි එනවා කියලා තියෙන්නේ. ඉතින් ටෝකන් 500ත් 600ත් අතර තමයි එක බනී බණ්ඩල් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලොකු ඩයමන්ඩ් ගානක් යයි මං හිතන්නේ ඩයමන්ඩ් 5000ක් 6000ක්ම යයි. ඉතින් මේක එක බණියෙක් හරි ගන්න ඉන්නවා නම් ඔයාලා දැන් ඉඳන්ම ඩයමන්ඩ් 5000ක් 6000ක් රෙඩි කරගන්න. තව දවස් දෙකයි තියෙන බනී බණ්ඩල් එක එන්න හරියටම. ඉතින් ඒත් එක්කම අද වීඩියෝ එකත් ඉවර වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඒත් කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.